Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මේ මම පළවෙනියටම YouTube වීඩියෝ එක විදිහට අප්ලෝඩ් කරන්න ක්‍රියේට් කරපු වීඩියෝ එක. හැබැයි මම දැනටමත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් බලපු නැති අය බලන්න. ඒ හින්දා මට ආපහු සැරයක් ඔන්න මේක වොයිස් කරන්න වුණා. අද වීඩියෝ එක ගේන්නේ අලුත් අවුරුදු උත්සවයකට ගිෆ්ට්ස් වගේක් ගන්න අපි පෙටා යන්න ප්ලෑන් කරපු එක ගැන. හැබැයි ඉතින් අපේ ප්ලෑන් එක නම් ඔන්න සාර්ථක වුණේ නැහැ. ඉතින් අපිට සිද්ධ වුණා අපේ ගිෆ්ට්ස් ටික අපිට ළඟම තැනකින් ගන්න. ඉතින් උදේ පාන්දරටම නැගිටලා වොෂ් එකක් දාගෙන රෙඩි වෙලා මම මේ බලාගෙන ඉන්නේ මගේ යාළුවෝ ටික එනකම්. ඒගොල්ලෝ 10 විතර වෙනකොට අපේ ගෙදරට එනවා කිව්වට මං හිතන්නේ අපේ ගෙදරට එනකොට 12ටම කිට්ටු වෙලා. ඉතින් ඔන්න ඔහම තමයි මට නම් ඉන්නේ යාළුවෝ. ඔයාලටත් ඒ වගේ වාසනාවන්ත යාළුවෝ ඉන්නා නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැබැයි ඉතින් කීයට හරි ඕනම වෙලාවක ඕනම දෙයකට සබ් එක දෙන්න හොඳම හොඳ යාළුවෝ ටිකක් ඔන්න මට නම් ඉන්නවා. කොහොම හරි ඒගොල්ලන් ගැන දන්න හින්දාම එයාලා එනකන් තමයි මම මේ ෆ්ලවර් ගාලන්ඩ් එකක තිබුණු මල් ටික බොක්ස් එකකට දාලා රෙඩි කරගන්නේ. මේ ඕකිඩ් එක මාරම ලස්සනයි. ඒත් එක්ක මේ ගාලන්ඩ් එකේ තිබුණා මේ චූටි ෆයිනස් අත කැලි ටිකක්. ඒ ටිකත් මාරම ලස්සනයි. මම ඔයාලට පළවෙනි වීඩියෝ එකෙත් කිව්වා මම ෆ්‍රී වෙලාවට රෙසින් වලින් ඉයරින්ග්ස් හදනවා කියලා. ඉන්නේ ඒකට තමයි මම මේ මල් ටික මේ විදිහට බොක්ස් එකකට දාලා වෙන් කරගත්තේ. පේනව නේද වැස්ස? ඉතින් අපේ අයිටම්ස් ටික ගන්න අපි මෙන්න මේ තැන තමයි තෝරගත්තේ. මෙතන මාර ලස්සන මග්ස් තියෙනවා. ප්ලේට්ස්, එතකොට කිචන් එකට ඕන කරන අයිටම්ස්, ගෙදරට ඕන කරන මාරම ලස්සන අයිටම්ස් ගොඩාක් තියෙන තැනක් මෙතන. ඇත්තටම මේ අයිටම්ස් ටික මේ මෙතන දාලා තියෙන ප්‍රයිසස් වලටත් වර්ත්. ඉතින් මං හිතන්නේ ගිෆ්ට්ස් ගන්න ගියාට මොකද මං වැඩිපුරම බඩු ගත්තේ අපේ ගෙදරට. මම ඔයාලට කිව්වනේ මම මගේ අම්මවයි තාත්තවයි බලාගෙන රෙන්ටල් බේසිස් එකට ඉන්නේ කියලා. ඉතින් අපේ ගෙදර ගොඩාක් අඩුපාඩු තියෙනවා තාම. ඉතින් මම පුළුවන් විදිහට අපේ ගෙදරට ඕන කරන අයිටම්ස් අරගෙන යන්න අමතක කරන්නේ නැහැ. ඉතින් අපි ඊළඟට ගියේ කයිල්ස් ෆුඩ් සිටි එකට. ට්‍රීවිල් එක එනකන් පාර දිහා බලාගෙන අපි කට්ටිය බඩු ටිකක් එළියෙන් තියාගෙන ඉන්නවා. මෙන්න මේ දේවල් තමයි ඉතින් මම අද අපේ ගෙදරට ගෙනාවේ. මොකද අලුත් අවුරුදු උත්සවයට අපි ගත්ත ගිෆ්ට්ස් ටික ඔක්කොම මම මුලින්ම ආපු ගමන් වෙන් කරලා අරන් තිබ්බා. මේ තියෙන්නේ අර ෂොප් එකෙන් මම ගත්ත අයිටම්ස් ටික. ඉතින් මම කුස්සියට මොන හරි බඩු ගන්නවා නම් ගොඩක් වෙලාවට සුදු පාටින් ගන්නෙ. මම අර මාසයි සුදු පාට අයිටම්ස් වලට. හැබැයි මට මෙතනදී හම්බුණා මාර ලස්සන සුප් බෝල්ස් කීපයක්. ඒ ටික නම් මගේ හිත ගියේ බ්ලැක් කලර් එකෙන් තිබිච්ච ටිකට. ඉතින් මේකෙන් අපි තුන්දෙනාට 3ක් විතරක් මම ගත්තා. ඉතින් මේ තියෙන්නේ මම කිව්ව සුප් බෝල් එක මාරම ලස්සනයි. ඔන්න ඒ දේවල් ටිකට අමතරව මම ගෙදරට ඕන කරන අයිටම්ස් ගොඩාක් අරගෙන ආවේ. විශේෂයෙන්ම සැනිටරි අයිටම්ස්, එතකොට අපේ ගෙදරට ඕන කරන කුළු බඩු, එළවලු, මස් මාළුද, නූඩල්ස්, ඒ හැමදේම මම අරගෙන ආවේ. ඉතින් නම් වලින් එක ගන්නම කියන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි මම අපේ ගෙදරට ඕන කරන බඩු ටික ගත්තේ. මම සාමාන්‍යයෙන් එළවලු ගන්න ගියාම අනිවාර්යයෙන්ම ගන්න දෙයක් තමයි කොච්චි මිරිස්. මෙහි කට්ටිය කොච්චි මිරිස් කියලා කිව්වට අපි අපේ ගම්වල නම් ඉස්සර මේකට කියන්නේ නයි මිරිස් කියලා. ඉතින් සමහර තැන්වල මේ මිරිස් වර්ග වලට එක එක නම් කියනවා. ඉතින් ඔයගොල්ලන්ගේ පැත්තේ කියන්නේ මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.
ඉතින් මම මේ ගස් ලබු ගෙඩිය ගත්තේ ෆුඩ් සිටි එකෙන්. මම පළතුරු නම් ෆුඩ් සිටි එකෙන් ගන්නව සමහර දේවල් නම් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මම ලංකාවේ හැමතැනම මගේ ජොබ් එකත් එක්ක ඇවිදින නිසා මම ඒ ප්‍රදේශවලින් තියෙන පළතුරු අරගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ තියෙන අර පියෝ රසයි ෆුඩ් සිටියේ දවස් ගණන් තියෙන ඒවායේ තියෙන රසයි මාරම වෙනස්. අනේ මන්ද ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. පළතුරු නම් මම සාමාන්‍යයෙන් ෆුඩ් සිටියෙන් ගන්න ප්‍රමාණය සෑහෙන අඩුයි. ඒත් එක්කම මම ගොඩක් කලාවට බලනවා මම ෆුඩ් සිටියෙන් බඩු ගන්නවා නම් ඔෆර්ස් මොනවාද තියෙන්නේ කියලා බලලා කල්ලිකිතුවේ මේ දින ටික චෙක් කරලා බලලා තමයි මම අයිටම්ස් ගන්නෙ. ඉතින් ගෙදරට ඕන කරන කිරි, චීස්, බටර් ඔය දේවලුත් මම මෙතන අරගෙන තියෙනවා. බඩු ගත්තට පස්සේ ඩිස්කවුන්ට්ස් වැටිලාද බිල් එකේ තියෙන ඒවා චෙක් කරලා බලන එකත් මම සාමාන්‍යයෙන් කරලා බලනවා. මොකද සමහර වෙලාවට ෆුඩ් සිටි වලින් නම් නෙමෙයි ගොඩක් වෙලාවට අපි එළියෙන් කොහෙන් හරි බඩු ගන්නවා නම් අපි බිල් එකට ඇඩ් කරන ගොඩාක් අයිටම් සමහරලාට මිස් වෙන්න තියෙන පොසිබිලිටි එක වැඩි. පොල් කිරි, පොල් තෙල් වගේ අයිටම්ස් නම් කඩෙන් ගන්නකොට මට හරියට දුකයි. මොකද අපි ඉස්සර හැදුනේ වැඩුනේ මාරම ග්‍රාමීය එන්වයරන්මන්ට් එකක. ඉතින් ඒ කාලේ අපිට පොල් වගේ දේවල් විකුණන්න පවා තිබුණා. එහෙම තමයි ජීවිතේ අපි හිතන්නේ නැති වෙලාවලට අපිට හිතන්නේ නැති විදිහට දේවල් අහිමි වෙනවා. ජීවිතය කියන්නේ අන්න එහෙම එකක්. හැබැයි ඕනම සංකීර්ණ අවස්ථාවකදී වුණත් අපිට පුළුවන් නම් තියෙන දේවල් එක්ක අපේ ජීවිතේ ශක්තිමත්ව නැගිටින්න. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. ඉතින් මට මතකයි අපේ අම්මලා හීනියට පොල් ලියලා, ඒ කියන්නේ කපලා ඒවා වේලෙන්න තියලා තමයි පොල් තෙල් එහෙම හදාගන්නේ. ඒ කාලේ කටුකයි දුෂ්කරයි කියලා හිතෙච්ච සමහර අත්දැකීම් අපේ ජීවිතේ අපිට අද වෙනකොට ආදරණීය රසබර මතකයක් විතරක් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔහොම මම ගෙදරට ගෙනපු දේවල් ෆ්‍රිජ් එකට දාගන්න ගමන් මම වොෂ් එකක් දාගෙන නිදාගත්තා. මොකද ඊළඟ දවසේ උදේම අලුත් අවුරුදු උත්සවයට මට කිරිබතුත් හදාගෙනම යන්න වෙලා තිබිච්ච හින්දා. ඉතින් පාන්දරම මම කිරිබත් ටික හදාගත්තේ මෙන්න මෙහෙම. අපේ අම්මත් ඉන්න නිසා මගේ උදව්වට, ඒ වගේම අවුරුදු උත්සවයේ තිබිච්ච ප්ලේස් එකට ළඟින් හිටිය මං හින්දා මම තමයි කිරිබත් හදාගෙන ආවේ. මේ තියෙන්නේ අපි නැකතට කිරි උතුර වෙන වෙලාව. අන්තිමේ රට වටේම කට්ටිය ගෙනාපු කැවිලි පෙවිලිත් එක්ක අපේ කෑම මේසෙ මෙන්න මේ වගේ හරියම ලස්සනට තිබුණා. ඉතින් එදා දවස ආදරේ පිරිච්ච, සතුට සිනහව පිරිච්ච, ලෙන්ගතුකම වැඩි වෙච්ච ආදරණීය දවසක්.